පොඩ ඉනෝ මෙරන්න කොහොම තනියම මගේ බයික් එක අරන් යන්නේ මම ලයිසන් එක පෙන්නුවා ලයිසන් එක පෙන්නුවා පොත පෙන්නුවා රසපක්ෂණ වාර්තා පෙන්නුවා ඔක්කොම පෙන්නුවා ඔය කොහොමද අරන් යන්නේ බයික් එක ඔය බැච් නම්බර් එක ගන්නකෝ බාම ඔයගොල්ලෝ SSB මාතේ ළඟ අඳුරන ඔක්කොම අඳුරන මම අල්ගොම තමයි මම මෙහෙන් නිකන් බොරු ටික රවුම් ගහන්නේ ඔයා චැසි අංකේ එන්ජින් අංකේ ඔක්කොම බලන්න නැතුව ඔයා මෙතන රකපාන්න එනවා බොරුවට බයික් එක පොලිසිය අරන් යනවා ඔයා දැන් නම්බර හොයනවා ෆෝන් එකේ කොහොමද මගේ බයිසිකල් ඔයා තව එක්කෙනෙක් අතව අරන් යන්නේ අද සමාජයේ තියෙන එක්මතයක් තමයි වාහන නැවැත්වීමට ස්ථානීය දඩ පැනවීමට හා රත් වාහන නඩු පැවරීම වැනි රාජකාරී ඉටු කිරීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනිවාර්යයෙන්ම සිටිය යුතුයි කියන කාරණේ. අද අපි මේ මතය හරිද වැරදිද කියන කාරණේ ඊට අදාළ නීතිමය පසුබිම් සමග සාකච්ඡා කරමු. පොලිස් නිලධාරීන්ට රත් වාහන වැඩ සඳහා ස්ථානීය දඩ පැනවීමට අවශ්‍ය ඵලය මෝටර් වාහන පනතේ 215 වෙනි වගන්තියේ ලැබී තිබෙනවා. එහි සඳහන් වන ආකාරයට පොලිස් නිලධාරියෙකු විසින් යම් වරදක් සොයා ගන්න ලැබුව විට සහ එම් වරද සඳහා වගකීම රීදුරු විසින් පිළිගනු ලැබුව විට එකී වරද සඳහා රීදුරුට විරුද්ධව නඩු පැවරීම වෙනුවට නියෝග මගින් නියම කර ඇති ස්ථානීය දඩය ගෙවීමට එකඟ විය හැකියි. ඉතින් මේ වගන්තිය පැහැදිලිව දක්වලා තියෙනවා පොලිස් නිලධාරියෙකු විසින් වරදක් සොයා ගන්න ලැබුව විට කියන කාරණේ. ඒ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මේ වරද සොයාගත යුතු බව. ඒ අනුව ඔබට පැහැදිලි ඇති තනි පොලිස් නිලධාරියෙකුට වුණත් රත් වාහන වැඩ සඳහා දඩ පැනවීම සඳහා අවශ්‍ය බලය මෝටර් වාහන පනතෙන් ලැබී ඇති බව. ඉතින් මේ තනි පොලිස් නිලධාරියෙකුට රත් වාහන රාජකාරී ඉටු කිරීම සඳහා හැකියාවක් නැහැ කියන එක ගොඩ දෙනෙක් ප්‍රකාශ කරන්නේ රත් වාහන නඩුවකදී තවත් පොලිස් නිලධාරියෙක් සාක්ෂි වශයෙන් සිටිය යුතුයි කියන කාරණේ මත පදනම් වෙනවා. නමුත් 1895 අංක 14 දරන සාක්ෂි ආඥාපනත 134 වෙනි වගන්තියේ සඳහන් වෙනවා කවර නඩුවකදී වූද යම්කිසි කරුණක් සත්‍ය බව ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවන් එක්තරා ගණනක් උවමනා නොවිය යුතුයි කියන කාරණේ. මේන් අදහස් වෙන්නේ ඕනෑම නඩුවකදී කිසියම් කාරණයක් සත්‍ය බව ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවෝ මෙච්චර ගාණක් ඉන්න ඕන කියලා නියම කරන්න බැරි බව. ඒ කියන්නේ රත් වාහන නඩුවකදී වුණත් සාක්ෂි ලබා දීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනිවාර්යයෙන්ම සිටිය යුතුයි කියලා කියන්න බෑ. තනි පොලිස් නිලධාරියෙකුට වුණත් යම්කිසි රියදුරෙක් රත් වාහන වරදක් සිදු කර බවට සාක්ෂි ලබා දීමේ හැකියාව පවතිනවා. කෙසේ වුවත් රත් වාහන නඩුවකදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සාක්ෂි වශයෙන් සිටීම පොලිසිය පාර්ශවයට වාසිදායක කාරණයක් වෙනවා. නමුත් රත් වාහන නඩුවක් පැවරීමේදී හෝ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සාක්ෂි වශයෙන් සිටීම අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා තමයි රත් වාහන වරදකදී ලබා දෙන తాවකාලික අවසර පත්‍රය එහෙම නැත්නම් දඩකොලේ නිකුත් කරන නිලධාරිය යනුවෙන් තනි පොලිස් නිලධාරියෙකුට අත්සන් කරන්න තියෙන්නේ. ඒ දඩකොලේවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්සන් කළ යුතු නැහැ. ඊළඟට අපි බලමු පොලිස් නිලධාරීන්ට වාහන නැවැත්වීම සඳහා ලැබී ඇති බලතල ගැන. පොලිස් නිලධාරීන්ට වාහන නැවැත්වීම සඳහා බලය මෝටර් වාහන පනත සුරාබදු ආඥා පනත හා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වැනි පනත් වලින් ලැබී තිබෙනවා. මෝටර් වාහන කණතේ 162 වෙනි වගන්තියේ සඳහන් වන ආකාරයට පොලිස් නිලධාරියෙකු විසින් සොකේ කාර්යය ඉටු කිරීමේලා දෙවනු ලබන සියලු වාචික විධිවිධාන වලට හෝ හස්ත සංඥා වලට මෝටර් වාහනයක රීදුරු විසින් අවනත වී යුතු වෙනවා. ඉතින් මේ වගන්තියේත් කොහෙවත් වාහනයක් නැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අවශ්‍යයි කියලා සඳහන් වෙන්නේ නැහැ. තනි පොලිස් නිලධාරියෙකුට උනත් වාහනයක් නැවැත්වීමේ හැකියාව පවතී. මීටත් අමතරව සුරාබදු ආඥා පනතේ 35 වන වගන්තියේ සඳහන් වන ආකාරයට සුරාබදු පොලිස් රේගු හෝ දේශීය ආදායම් වෙන දෙපාර්තමේන්තුව නිලධාරියෙකුට සාධාරණ සැකයක් මත ඕනෑම වාහනයක් නතර කිරීමට හා පරීක්ෂා කිරීමට බලය ලැබී තිබෙනවා. ඒ වගේම තමයි 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ 6 වෙනි වගන්තිය මගින් උප පොලිස් පරීක්ෂක නිලයෙන් පහළ නොවන නිලයක් දරන පොලිස් නිලධාරියෙකුට ඕනෑම වාහනයක් යාත්‍රාවක් දුම්රියක් වගේම ගුවන් යානයක් පවා නතර කිරීමට හා සෝදිසි කිරීමට බලය පවරලා තියෙනවා. ඉතින් ඒ වගන්තියත් කොහෙවත් නිලධාරීන් දෙදෙනෙකු අවශ්‍ය බව සඳහන් වෙන්නේ නැහැ. දැන් ඔයාලට පැහැදිලි ඇති රත් වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනිවාර්යයෙන්ම සිටිය යුතුයි කියන කාරණය සම්පූර්ණ වැරදි මතයක් බව. ඒ වගේම අපි මුලින් බලපු වීඩියෝ එකේ ඉන්න තරුණයා එල්ල කරන තවත් චෝදනාවක් තමයි මේ පොලිස් නිලධාරියෝ ඔහුගේ අතුරුපැදි පොලිස් ස්ථානයේ වෙත රැගෙන යාමට උත්සාහ කරන බව. පොලිස් නිලධාරියෙකුට මෝටර් වාහන පනතේ 232 වන වගන්තිය අනුව මෝටර් වාහනයක් හෝ යතුරුපැදියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා සාධාරණ කාලයකට පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනීමට බලය ලැබී තිබෙනවා. එලෙස පොලිස් නිලධාරියෙකුට වාහනයක් රඳවා තබා ගැනීමට හේතු මොනවාද? එම රඳවා තබා ගන්නා කාලය තුල සිදු කරන විමර්ශනවල ස්වභාවය කෙබඳුද සහ එලෙස රඳවා තබාගත් වාහනයක් නැවත ලබා ගැනීමේ ක්‍රියාවලිය මොන වගේද කියන එක ගැන අපි වෙන වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වගේ ඔයගොල්ලෝ නොදන්න නීතිමය කාරණා දැනගන්න SL Law Lab අපිත් එක්ක එකතු වෙලා ඉන්න.